සිරිමා බෝමුල මතු දින බුදු වෙනවම් මේ. ඒක තමයි අපි කාගේත් ප්‍රාර්ථනාව. ඉතින් ආයුබෝවන් සුන්දර උදෑසනක් සුන්දර අරුණෝදයක් ප්‍රාර්ථනා කරනවා සියලුම තරුපිරිහාසන අරබන ආදරණීය රසික රසිකාවියන්ට. ලස්සන දවසක ලස්සන වැඩසටහනක් අරගෙන ඔබත් එක්ක බෙදා ගන්න අපි අදත් ආවා. තරුපිරිහාසනම් සුන්දර වැඩසටහනක් අරගෙන ඉතින් මේ වන විටත් තරුපිරිහාසන ආදරය කරන ආදරණීය රසික රසිකාවියන් ගොඩක් දෙනෙක් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. සියලු දෙනාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා තරුපිරිහාස සින්දු හැන්දෑවට. ඔන්න ඉතින් හැමදාමත් වගේ තරුපිරිහාස මහගෙදර සුන්දර වැඩසටහන රස කරන්න අතත් දක්ෂ කලාකාරිනියක් දක්ෂ තාරකාවියක් ඇවිත් ඉන්නවා. ඉතින් එතුමියගේ තරුපිරිහාසත් එක්ක ඉදිරිපත් කරන ප්‍රථම වැඩසටහන ටිකක් දුර බැහැරින් තමයි ඇවිත් තියෙන්නේ අපිත් එක්ක මේ වැඩසටහනට ඉදිරිපත් වීම සඳහා. ආදරෙන් පිළිගන්නවා ආදරණීය හඬ කොමුදු ධර්මරත්න මහත්මිය. ආයිබෝන් කොමුදු මහත්මිය. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. කොහොමද මේ කලාව ඔබ තෝරගන්නේ? මම අවුරුදු ගාණක් එළියේ ඉඳලා ගොඩක් ආසයි මේකට. ඉතින් හැම දෙයකටම වගේ ෆෝන් එකේ ස්ටාර් මේක වැඩසටහනට එක එක දේවල් වලට සුජාත අත්තනගේ මහත්මියගේ වැඩසටහන වලට එහෙම ඉදිරිපත් වුණා. අන්තිමට තමයි මේක දැනගත්තේ. ඉතින් සුජාත අත්තනායක මහත්මියගේ ගීත වලට ගොඩාක් ප්‍රිය කරනවා කියලා තේරෙනවා මොකද මුල් ගායනාවෙන්ම. කොහොමද ඉතින් ඔබ ගැන විස්තර කියනවා නම් ඔබතුමී රැකියාවක් කරනවද? මොකද කරන්නේ? නෑ රැකියාවක් කරන්නේ නෑ. දැන් ගෙදර නිකන් පුතාලා දුවලට උදව් වෙලා එයාලගේ මේ වැඩවලට උදව් කරගෙන ඉන්නවා. ඒ අතර කලාවටත් ගීතයටත් සංගීතයටත් ගොඩක් ප්‍රිය කරනවා නේද? විවිකේලාට ඒ ටික කරනවා. හරි. ඉතින් අපේ ආදරණීය හඬ අද ඉන්නේ ශාලාව ප්‍රදේශයේ නේද? ඔව්. කොස්කම ප්‍රදේශයේ ඇවිත් ඉන්නේ තරුපිරිහාසට. ඉතින් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා තරුපිරිහාස වැඩසටහනට. ඉතින් අපි මුලින්ම ආදරණීය අම්මා ගැන සිහිපත් කළ වැඩසටහන ආරම්භ කරේ සුජාත අත්තනායක මහත්මියගේ සුන්දරම ගීතයකින්. ඉතින් ඔබ දෙවනුවත් වර්ග දෙන සුජාත අත්තනායක මහත්මියගේ ගීතයක් මීදුම් වලාවන් ගලාලා. තවත් ලස්සන සුන්දර ගීතයක් අපේ ගීතයත් එතුමියගේ හඬින් රස විඳලා මේ වැඩසටහන ඉදිරියට යමු. අද තරුපිරිහාසෙන් ඉදිරිපත් කරන සුන්දරම ආදරණීය හඬ කොමුදු ධර්මරත්න මහත්මියයි.
ගීත පින්නේ තව මල් පිපෙන්නේ ඒ මල් පිපෙන්නේ මේ මල් අද වාගේ දවසක් උදාවේ හමු වේවා හිත වාසනාවේ සිතු ලෙස හමු වේවා හිත වාසනාවේ මා නම් මනේ නැනි දන්නේ කවුදෝ ලං වෙවි සවනට මොනවාද මොමුණා කියන්නේ සවනට මොනවාද මොමුණා කියන්නේ නීදුම් බලා වන්දලාලා සමහරට මොනවද මුණා කියන්නේ බොහොමත්ම අලංකාර ලෙස ඒ ගීතය ගායනා කළ ඔබතුමී. ඉතින් අද තර්පණි හාස්‍ය ප්‍රථම වතාවට ගීතවත් වන්නේ. ඉතින් හරිම සුන්දරයි. කොහොමද මේ කලාවට ආවේ ඔබ? ඒ කියන්නේ සංගීතය කියන විෂය හදාarලා තියෙනවද? දුවනෑනේ නිකම්ම ගෙදර ඉන්න දවස්වල සහජයෙන් අප හැකියාවක් නේද? හොඳයි ඉතින් මේ වෙලාවේ සජීලස අපිත් එක්ක ඉන්නවා කුමුදිනි මහත්මිය ලස්සන ගීත ගායනා කරන ජය වඹට කියලා තිනවා ශ්‍රියා තේනූරු මහත්මිය. ඒ වගේම සුමුදිනි සමරවික්‍රම මහත්මිය සුබපතනවා ලස්සනයි කියලා තිනවා. සමහරට මොනවද මුම්නා කියන ලස්සන ගායනාවක් එතන අපන්නපනඬ මහත්මිය හරිම ලස්සනයි යන්නේ කියලා ලක්ෂිකුරිය මහත්මිය. ඔබ දුටුවම මගේ දුක් කියන නිවෙනවා මේ හැඟුම්බර ගායනාවක් කියලා තිනවා අපන්නපනඬ මහත්මිය. ගොඩක් ස්තුතියි අපි නරඹන කමෙන්ට් කරන සෑම දිනෙකටම. ආදරේ මන්දිරේ තවත් සුන්දර ගීතයක් තෝරගෙන තිනවා ඔබ ගයන්න මේ හෝරාවේ. ඒකත් සුජාත අත්තනායක මහත්මියගේ ලස්සන ගීතයක්. අපි එහෙනම් ඒ ගීතයත් රස විඳමු කුමුදු ධර්මරත්න මහත්මියගේ හඬින්. ඔව් අපි ඊළඟට යමු ඒ ගීතයට අය තෝරගෙන තිනවා රැව් නැගුණා ගීතය. මේ ගීතය ගායනා කළා ආදරේ මන්දිරේ ගීතය අපි ගායනා කරමු. प्रेम पुरानी
ලැබුණ අපේ ප්‍රේම පුරාණේ ඒ ගීත අසන්නම රහටම ගායනා කරා කුමුදු මහත්මිය. ඉතින් දැන් කොහොමද ඔබට මේ වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වෙනවද ගීත ගායනා කරනවද කොහොමද? වැඩසටහන් වලට කියන්නේ ස්ටාමේක් එකේ සින්දු කියනවා. සුජාතත් මහත්මියගේ වැඩසටහන් වලට යනවා. යනවා. ඒව තමයි කරන්නේ නේද? කොහොමද ඉතින් පවුල ඉස්සර කියනවනම් කවුද ඉන්නේ ඔබට? දුවල දෙන්නයි පුතයි තමයි ඉන්නේ. එයාලා සේරම විවාහ වෙලා. ඉතින් මමයි මහත්තයා තනියෙන් ගෙදර ඉන්නවා ඒ වෙලාවට තමයි සින්දුවක් කියන්නේ. සින්දුවක් කියන්නේ. කොහොමද ඔබ රැකියාවක් කරලා තිනවද කොහොමද? රැකියාවක් ලිෂවල් එකේ වැඩක් කළා. කලින්. කලින් කළා. ඊට පස්සේ තාත්තා නැතුණාට පස්සේ අයින් වුණා. දැන් නම් ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නේ. හොඳයි ඉතින් අපි නරඹන සුබපතලට ස්තුති නැවතත් පුදන ගීතේ ලස්සනට ගායනා කරන අනාගතයේ සුබපතම් කේතන ශ්‍රියා තේරුල් මහත්මිය. ලස්සනයි සහෝදරි කේතන චම්පිකා පොන්සේක මහත්මිය ඉදිරි අනාගතයේ සුබපතම් කේතන ලක්ෂිකුරිය මහත්මිය වගේම නයිට්ලි සමරුක්කම අයියා තිනෝ ලස්සනයි කියලා තිනෝ. ගොඩක් ස්තුතියි මේ සෑම දිනෙටම අපි යමු ඊළඟ ගීතයට. ඉතින් ආදරේ මන්දිරයේ ගීතය අපි තෝරගන්නවා ඊළඟට ගයන්න ඒ ගීතය සුජාත අත්තනායක මහත්මියගේ ගීතයක්. නැවතත් රහටම ගයයි මේ හෝරාවේ ආදරණීය හඬ කුමුදු ධර්මරත් මහත්මිය.
මන්දිරයේ ගීතයත් බොහොමත්ම රසවත් තෙතිමී ගායනා කරා. සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවතේ ඔබේ හොඳ ගායනාවක් ඇතින අපර්ණ මහත්මිය. ඔගේ මාදිරි මන්දිරයේ ගීතේ මමත් ආස ගීතයක් මිහිරිව ගායනා කරන ලස්සන කියතුණු ශ්‍රියා තේනුර මහත්මිය. හරිම ලස්සන ආදිරි මන්දිරයේ ගායනාවක් ඇතින සුමුදුරි සමරවික්‍රම මහත්මිය. ගීතේ ලස්සනට ගායනා කරන ඔබට අනාගතේ සුබ පැතුම් කියලා දෙනවා ශ්‍රියා තේනුර මහත්මිය. හොඳ මියුණු ගායනාවක් කියලා තිනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ කමෙන්ට් ලබා දුන් සියලු දෙනාටම නේද? ඉතින් ඒ වගේම අපේ වැඩසටහනට පැමිණි ඔබතුමීට බෙහෙම ස්තුති පුද කරනවා මේ වෙලාවේ. කොහොමද ඉතින් අද මේ ලැබපු අත්දැකීම? ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි නේද? මල්ලි කෙනෙක්ගේ මාර්ගයෙන් මේකට ආවේ. ඔව් අනිවාර්යෙන්ම අනුශාසන්තරි වාදිරින් මතක් කරන්න ඕනේ ඔබතුමිය සම්බන්ධ කරලා අපේ වැඩසටහනට. තවත් දවසක ලස්සන ගීත ටිකක් අරගෙන තරුපිරිහාසට එන්න කියලා ආරාධනා කරනවා ඔබට. එහෙනම් ඉතින් බෙහෙම ස්තුතියි අද වැඩසටහනට පැමිණියාට බොහොමත්ම ලස්සන ගීත ටික ගායනා කරලා ලොකු රසාස්වාදයක් අපේ ආදරණීය රසික රසිකාරිනුත් ලබා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔව් බොහොම ස්තුතියි ගොඩක් ලැබුණාට සතුටුයි. එහෙනම් අපි ගිහිල්ලා නම් ඉතින් අද තර සින්දු හැන්දෑව සුන්දර අරුණෝදේ හැඩකරේ රසකරේ කුමුදු ධර්මරත්න මහත්මියයි. ඉතින් හැමදාමත් වගේ ඔබට ආමන්ත්‍රණය කරමු මම ඔබගේ ආදරණීය ස්වර්ණ විජේවර්ධන. ස්තුතියි සුබ දවසක් සියලු දෙනාටම. ඉර කියන්නේ අතහරින්න අපේ සම්බදකම්